ආච්චි අම්මා සුබ අලුත් අවුරුද්දක්. ඔයාව බලන්න ආවේ. කොහමද ඉතින්? මම කුරුණෑගල. ආච්චි අම්මා මොකද ප්‍රශ්න දැන්? හොඳින් ඉන්නවා. අවුරුදු සමරන තමයි තියෙන්නේ නේද? ඉතින් දෙනවා අලුත් කීත තුනක්. මං කුරුණෑගල. එහෙම. මොකද මේ තුවාල? මේ පිටුනා මෙතන අර මිනිහ ඊඩි දීලා දාලා උඩට දෙල්ල මේ ඊඩි ගිනි ගත්තා. ආ. මම ඊට මෙතන අම්මා ගොඩක් කාලෙ ඉඳන් ඉන්නේ. මම අවුරුදු දෙකක් වෙනවා මම කතා මාත් තමයි වාතරන් දැන් කියලා මං කුරුණෑගල ආපු ගමන් තමයි කිරියම්ම දැක්කේ. දැක්කට පස්සේ මට කිව්වා චීත ටිකක් දීලා යන්න ඕන අඳින්න. ඉතින් වෙන වෙලාවෙ බෑ කෑම් බීම තියෙනවනම් කෑම් බීම ගෙනත් දෙන්න පුළුවන්. අනේ තියෙනවා නේද? ඔව්. අනේ මේ මොකද මේ විතර ගෙනල්ලා මේ තම් දෙත්ත. චීත තියෙනවා තුනක් ඈ. අයියෝ. හොදන්න බෑනේ. අලුත් ඒවා අඳින්න. කොහෙන්ද ගත්තේ මේ? කඩෙන් මෙන් ගත්තේ. මේ ඇඳුම් දැනුත් දැන් කාලා දින්නේ. ඔය දවල්ට කෑවා පුතේ. කෑවා. මේ තාවවත් කවුරු හරි උදව් කරනවා නම් කොහමද අම්මයි ටෙලිෆෝන් නම්බරයක් තියෙනවද? තියෙනවා. කියන්නකෝ ටෙලිෆෝන් නම්බරේ. ටෙලිෆෝන් නම්බරේ. හරියට එකක් කියන්නේ නැත්නම් වෙන එකක් දීලා හිටන් උතර අම්මට කතා කරයි. ඕනේ තියෙන නම්බරේ. ඉතින් ඔයාගේ එක ගහලා ගන්න බැද්ද? මේකට ගහලා ඔයාගේ එක ගහන්න බලන්න. දැන් බෑ අම්මා යටින් දාන්න. අම්මා ලියාගත්ත ගන්න නැහැ නේද? නෑනේ මං ෆෝන් නම්බරේ දෙවිපයි මාත්‍යාගේ නෝනා මට කියලා මං ලියාගත්තා. ඇති බලන්න. ඒක ලිව්වද මන්ද? මේකේ වහිදි තෙමෙන්නේ නැද්ද අනේ? නෑ අද හදලා දීලා ගියේ මාත්‍යාගේ නෝනා. එහෙමද? ඒක හොඳයි මට එන්න අතරේ ඉන්නේ ඉතින් ඔක්කොම කරලා දීලා යනවා. නගර සභාවෙන් ගොඩක් ඉඩක් වෙනවා වතුර ගෙනලා දෙනවා අතු ගාලා දෙනවා. ඒ දැනුත් ඇඳුම් ගෙනල්ලා දීලා කෑම ගෙනල්ලා දීලා ඔය පරණ ඇඳුම් ඔක්කොම අයින් කරන්න. අලුත් ඒවා අඳින්න. හොඳද? නැත්තම් විස බීජනේ අම්මා. තුවාල හොඳ වෙන්නත් එපා නේද? නාන්නේ හරි ඉතින් නානා. දැන් කෑවද? ඔය දවල්ට කෑවා. අම්මා විතර තියන්නේ එතකොට මෙතන? කවුරු ඉන්නවද ඔය කියන්නේ? නෑ නෑ. කවුරුත් නෑ අම්මා විතරයි. ඕන නම් උඩරින් ඉන්නේ. ඒ එතන රුවන්වැලිසෑය හන්දිය නේද? මෙතන සිංහ කනුව. රුවන්වැලිසෑයට පොඩ්ඩ දුර සීමා බෝධිය ගාවමයි නේද? ඔව්. කවුරු හරි එනවනම් සීමා බෝධියට යනවා නම් අම්මා ඉන්නවා මෙතන සිංහ කනුව ගාව. ඔව්. පාලම ගාව. ඔව්. මෙතන පාලම ගාව. අපේ දුව රට ඉඳලා එනවා කියලා තියෙනවා. දුව රටද ඉන්නේ? ඔය රට ගිහිල්ලා එනවා කියලා තියෙන ළඟදී. ඉතින් අම්මා මෙතන ඉන්නේ දුව ඉන්නේ. ගියක් දොරක් නැද්ද? දේවල් දෙකක් තිබුණාට ඉතින් මාව කෙනෙක් දන්නේ නැහැ ගෑනු කෙනෙක්. කවුද? මම දන්නේ නැහැ ගෑනු කෙනෙක් තමයි කම්පයින්ඩ් එක එක්කම ආවේ. එයාගේ ෆෝන් නම්බර් එක අම්මයි තමයි කියන්න ඕනේ. අම්මයි කියලා ගන්න නැත්නම් කවුරු උදව් කරෝ මම මෙතන ගිහලා අම්මා ඉන්නවනේ මෙතන. 071යි. මම මේ රුවන්වැලි ගයිඩ්ට මේ ළඟට ගිහිල්ලා මේ අටපිටි කරලා පූජා කරලා ආවා. අටපිරිකා පූජා කරා නේ සාල් සාදු. අටපිටි පූජා කරලා. 071යි 45යි 18යි 742. 742. 742. 742. නම මොකද්ද පුතේ? රුවන්. රුවන්. 071යි 45යි 18යි 742. හරි හරි. 85 18යි 742 ඔව්. රුවන් පුතේ. අම්මා ඔගෙන් මට කෝල් එකක් ගන්න. ඒතර මට මේ වීඩියෝ එකෙන් පල්ලෙහින් දාන්න පුළුවන්. හොඳද? හරි හරි. නම්බරයක් තියෙනවා නම් කෝල් එකක් ගන්න පුතේ මම කියලා කියන්නකෝ. හරි හරි. හරිද? ඔන්න රුවන්වැලි සෑයට යන කට්ටිය ඉන්නවනම් සීමාවපතිට යන කට්ටිය ඉන්නවනම් මෙතන සිංහ කණුව ගාව මේ අම්මා ඉන්නවා පාලම ගාව. පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න. ඔය පුතේ මම මෙතන ඉන්නේ ගොඩක් මෙතන ඉන්නද මේ තැනක ගියාම විනාශ කරගන්න බෑ. ඔව්. උදව් කරන්න මේ අම්මගේ කකුලේ තුවාල තියෙනවා. පොර රෙදපොඩ ගන්න ගන්න. මේක බලන්න
දැන් හොඳ දෙයක නෙන්නේ නේ. එහෙනම් අපි සුබ අලුත් අවුරුද්දක් අම්මට ජය වේවා. සුබ අලුත් අවුරුද්දක්. ආදරේ අම්මේ. අම්මලා ඉතින් ඔහොම ඉඳලා අපිට දුකයි ඇත්තටම. ආදරේ පරිස්සමට ඉන්න. එච්චරයි කියන්නේ. අය මං දවස් දෙකකින් විතර යනවා කෑම අරන් එන්න. අනේ කෑම හම්බෙනවනේ. මොනවද අම්මලා අඩුපාඩු තියෙන කියන්නේ අරන් එන්න. ඔක්කොම තියෙනවා හම්බෙලා. හරි මං සන්තෝෂයෙන් මොනවා අරන් එන්නකෝ ඈ. මිදි අරන් එන්න. මිදි අරන් එන්න ඈ. හොඳයි. හරි හොඳයි. මං වාහනේ ආවේ.